කොල්ලෙක් ගේමක් ගහන්න කොච්චර කට්ටක් කනවද කියලා දන්නේ මචං ගේමක් ගහපු එකෙක් විතරයි. රයිට්? ඔය ඔක්කොම අරකයි මේකයි බයිලා කියනුන් ඉන්නව නේද? ඕක මචං කොල්ලෙක් ගේමක් ගහන්න කොච්චර දුක් විඳිනවද කියලාවත් දන්නේ නැහැ මම බං කිචන් එකේ එක මේස් දෙක දාගෙන ෂූස් දාගෙන එක ජොකා ඇඳගෙන දවස් 6ක් වැඩ කරපු මිනිස්සෙක් මම. ඉඳුල් අතුරේ. ඒ දවස් 6 ඉඳලා ඉද්දි කකුල් බේරිලා කුණු වෙනසයි. ඒ වගේ දුක් විඳලා ගේමක් ගහලා ආවේ බම් මෙතනට. ඒ ඉඳ මං ඒකේ රස දන්නවා. ඒ කට්ටේ රස මම දන්නවා. ඒක නිසායි කොල්ල වෙනුවෙන් වචනයක් හරි කියන්නේ බං. ඔළුව හදාගන්න. ඒවවත් තේරුම් ගන්න බැරි තරම් මානසික මට්ටම් තියෙන කොල්ලෝ ඉන්න උන් හිතන්නේ ලව් කියන්නේ එන ලොකු දෙයක්. භූමියේ මුට කෙල්ලෙක් දාගන්න බැරි කමට ගෑනු ගැන හිතන්න එපා ජීවිතය හදාගනින් කියලා. උඹලා ගේමක් ගහලා ජීවිතේ හදාගත්ත දවසට ඔය දැන් බෑ කියන ඔක්කොම සොකරි කෑල්ල පස්සෙන් එන්නේ. මං කියන්නේ ජීවිතේ ගේමක් ගහන්න ඕනේ කියලා මොරාල් එක දෙන කොල්ලන්ට හරියන්න ඕනේ. ආයේ එකෙන්ම හරියන්න ඕනේ. අපි ජීවත් වෙන්න හරි චුටි කාලේ මං හිට මැරෙයිද දන්නේ. රයිට් මං හිට මැරුණත් මං දන්නවා මං වෙනුවෙන් හදන්න කොල්ලෝ 100ක් 200ක් ඉන්නවා කියලා මට ඒ ඇති. කවදා හරි මං මැරිච්ච දවසට ගේමක් ගහපු කොල්ලෝ 100ක් හරි ඉන්න ඕනේ. හරිද? මං මැරුණ දවසට මගේ වල ළඟට ඇවිල්ලා කියන්න ඕනේ. මං ගේමක් ගැහුවා අයියෝ උඹ කිව්ව ටික අහලා මම ගේමක් ගැහුවා කියලා ඇවිල්ලා කියන්න ඕනේ. අන්න එදාට මැරුණ මගේ ආත්මලත් තනසීමක් හම්බෙයි විතරක් නෙමෙයි